රයිට් අද මම කතා කරන්න යන්නේ කෝණමානයෙන් ලබන මිනුම් ගැන. අපි කෝණමානයෙන් මිනුම් දෙකක් තියෙනවා. කෝණමානයෙන් මිනුම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අංශක. කෝණමාන පළවෙනි එකකේ තමයි අංශක කියන්නේ. දෙවෙනි එකකේ රේඩියන්. මම මේ කතා කරන්නම් කෝණමාන අන්තර්ජාතික සම්මතයක කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් මම කතා කරනවා මොකක්ද මේ අංශක කියන්නේ කියලා. අංශකයක් කියන්නේ අපි එහෙම ලක්ෂයක් ඇද ගන්නවා. මේ ලක්ෂයක් ඇඳගත්තට පස්සේ ලක්ෂයක් වටා තියෙනනේ මේ මුළු කෝණය. මේ ලක්ෂයක් වටා මුළු කෝණය කොටස් 360කට බෙදුවට පස්සේ අපිට අංශක එකක් ලැබෙනවා. අංශක එකක් ලැබෙන්නේ මේ ලක්ෂයක් වටා මුළු කෝණයක් තියෙනවා. ලක්ෂයක් වටා මුළු කෝණය අංශක 360ක් නේ. ඒ ලක්ෂයක් වටා මුළු කෝණය 360ක් තියෙනවනේ. ඒ ලක්ෂයක් වටා මුළු කෝණය අපි කොටස් 360කට බෙදන්න ඕන. ඒ කියන්නේ මේ θ කෝණය කොටස් 360කට බෙදුවට පස්සේ තමයි අංශක එකක් අපිට ලැබෙන්නේ. හරි. ඊළඟට අංශක ගැන අපි කතා කරොත් අංශක කලා විකලා කියලා තියෙනවා. හරි. මම මුලින්ම කතා කරන්නම් අංශක එකක්. දැන් අංශක එකක් කියන්නේ මොකක්ද කියලා මම දැන් කිව්වා. අංශක එකක් කියන්නේ ලක්ෂයක් වටා කෝණය කොටස් 360කට බෙදුවට පස්සේ තමයි අංශක එකක් ලැබෙන්නේ. අංශක එකක් කලා වලින් කලා 60යි. කලා ලියන්නේ මෙහෙම ඉතින් ඩෑෂ් එකක් එක නිරක් ගන්නවා. අංශකයක් කියන්නේ කලා 60ක්. එතකොට කලා එකක් කියන්නේ විකල 60ක්. මෙන්න මෙහෙම ඉරි දෙයක් ගහන්නේ විකල වලට. කලා එකක් කියන්නේ විකල 60ක්. අංශක එකක් කියන්නේ කලා 60ක්. කලා එකක් කියන්නේ විකල 60ක්. එතකොට අංශකයක් කීයද විකල වලින්? ඒක හොයන්නේ 60 ගුණ කිරීම 60. එතකොට එනවා 3600. ඒ කියන්නේ අංශක එකක් කියන්නේ විකල වලින් 3600. මේ ගොඩක් වැදගත් වෙන ගණන් හදනකොට. අයිත් කතා කරොත් අංශකයක් කියන්නේ කලා 60ක්. කලා එකක් කියන්නේ විකල 60ක්. මේකට කියන්නේ විකල කියලා. අංශකයක් කියන්නේ විකල වලින් 3600ක්. මෙතන නෝට් එකක් දාගන්න ඕන නම් නෝට් එකක් දාගන්න. මේ කියන්නේ කලා. මේකට කියන්නේ කලා. මේ කලා. තනි ඩෑෂ් එකෙන් ඩෑෂ් දෙකක් තියෙනවා නම් මේක විකල. උතන ඔන්න නෝට් එකක් දාගන්න. මම ඊළඟට කතා කරන්නම් රේඩියන් ගැන. රේඩියන් කෝණය ගැන තමයි මම ඊළඟට කතා කරන්න යන්නේ. මොකද්ද මේ රේඩියන් කෝණයක් කියන්නේ? රේඩියන් කෝණය හැදෙන්නේ කොහොමද? ඒ ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ. මම ඊළඟට කතා කරන්නම් රේඩියන්. මේ රේඩියන් කියන කෝණය ගොඩක් වටින කෝණයක්. රේඩියන්. මේ රේඩියන් කියන කෝණය කෝණමාන ලබන අන්තර්ජාතික සම්මත ඒකකය. තේරුම් නැත්නම් අංශක නෙමෙයි කෝණමාන ලබන සම්මත ඒකකය. කෝණමාන ලබන සම්මත ඒකකය තමයි රේඩියන්. මම මෙතන ලියන්නම් කෝණමාන ලබන අන්තර්ජාතික සම්මත ඒකකය. ඒ කියන්නේ SI ඒකකය තමයි රේඩියන් කියන්නේ. අංශක වෙන්නේ කවදාවත් කෝණමාන ලබන අන්තර්ජාතික සම්මත ඒකකය. කෝණමාන ඉන්නේ රේඩියන් වලින්. අංශක වලින් නෙවෙයි. දැන් අපි කතා කරනවා කොහොමද මේ රේඩියන් කෝණයක් හැදෙන්නේ කියලා. රේඩියන් කෝණයක් හැදෙන්නේ මෙහෙම. අපි මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්නවා. මේ θ කෝණය. මේ ආරය. මේ චාප දිග. අපි රේඩියන් කෝණයක් හොයන්නේ චාප දිග බෙදන ආරය. ඒ කියන්නේ මොකද්ද?
අපි රේඩියන් කෝණයක් හොයන්නේ මේ තියෙන්නේ චාප දිග. මේ තියෙන්නේ චාප දිග. මේ තියෙන්නේ අරය. අපි චාප දිග අරයෙන් බෙදුවහම තමයි රේඩියන් කෝණයක් හම්බ වෙන්නේ. රේඩියන් කෝණය ලැබෙන්නේ. චාප දිග බෙදන්න ඕන අරයෙන්. එතකොට තමයි අපිට රේඩියන් කෝණයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ චාප දිග S බෙදීම R. S බෙදීම R. ඒ වගේම මට කියන්න දෙයක් අමතක වුණා. මේ රේඩියන් කියන කෝණය අපි ලියනවා මෙහෙම. θ රෙඩ්. ඒ වගේම θ උඩින් C අකුර. නැත්තම් මෙහෙම නිකම්මත් θ කෝණය දාමු. මේවට කියන්නේ මේ රේඩියන් කෝණයක්. මෙහෙම තියනවා නම් මේ රේඩියන් කෝණයක්. මට ඒක මුලදී කියන්න අමතක වුණා. ඔය තියෙන්නේ මේ තේපු තුනෙන්ම රේඩියන් තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම මුකුත් සලකුණක් නැත්නම් ඒත් රේඩියන්. අංශක නෙවෙයි රේඩියන් කියලා තමයි මේත් කියන්නේ. රේඩියන් කෝණයක් අපි හොයන්නේ චාප දිග RN බෙදුවට පස්සේ තමයි අපිට රේඩියන් කෝණයක් ලැබෙන්නේ. මෙතන පොඩ්ඩක් නෝට් එකක් දාගමු. අපි මේක උක්ත කරොත් අපිට ලැබෙනවා උක්ත කරන්න ඕනෙත් නෑ. මේ විදිහට තියන්න පුළුවන්. ඒ කියන්නේ θ රේට් සමානයි S බෙදීම R. අපිට ඕනම උක්ත කරන්න පුළුවන්. උක්ත කරොත් මෙතන මේ θ රේට් නේ. මෙතන තියෙන්නේ θ රේට්. අපි ඕක උක්ත කරොත් අපි චාප දිග මේ පැත්තට ගන්නවා. ඒ කියන්නේ S මේ පැත්තට අරගත්තට පස්සේ R තියෙනවා. මෙතන මේක මේ පැත්තට ආවහම θ රේට්. මේක නිකන් ලිව්වේ. මේක එච්චර ඕන වෙන්නේ නැහැ. ඕන මේකත් උන්න දැනගන්න. මේක තමයි රේඩියන් කෝණයක් හොයන්නේ. රේඩියන් කෝණයක් හොයන්නේ චාප දිග බෙදන්න ඕන අරේ. හරි. ඔතන නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මම කතා කරන්නම් අංශකයක් රේඩියන් වලින් කීයද කියලාත් රේඩියන් එකක් අංශක වලින් කීයද කියලාත්. හරි. ඒක ගැන තමයි මම කතා කරන්න යන්නේ. හරි. දැන් අපි කතා කරා රේඩියන් කෝණයක් හොයන්නේ කොහොමද? රේඩියන් කෝණයක් හොයන්නේ චාප දිග බෙදනවා. චාප දිග අරයෙන් බෙදනවා. දැන් අපි බලන්න ඕන රේඩියස් සහ අංශක අතර සම්බන්ධය. ලක්ෂ්‍ය කටාමුළු කෝණය මම කිව්වා 360ක් කියලා. ලක්ෂ්‍ය කටාමුළු කෝණය 360ක් කියලා කිව්වා. දැන් මේ ලක්ෂ්‍ය කටාමුළු කෝණය 360ක් නේ. ලක්ෂ්‍ය කටාමුළු කෝණය 360. මේ අරයනේ. දැන් අපි රේඩියන් කෝණයක් ගන්න චාප දෙක බෙදීම අරය. දැන් අංශක 360ක්. හරිනේ. මේ අපි දැන් අර සූත්‍රයට ආදේශ කරන්න යන්නේ චාප දිග. දැන් මේ වෘත්තේ චාප දිග 2πr. අරය r. මේක r ට r කැපෙනකොට 360 කියන්නේ 2π කියලා අපිට හම් වෙනවා. ඒ කියන්නේ මේකෙන් අපිට දැනගන්න පුළුවන් අංශක 360ක් කියන්නේ රේඩියන් වලින් 2.5. දැන් අපි හොයාගන්න ඕන ෆයි අංශක කීයද කියලා. ඒ කියන්නේ ෆයි කියන්නේ රේඩියන් එක. ඒ කියන්නේ රේඩියන් එකක් අංශක කීයද කියලා දැන් අපි හොයාගන්න ඕන. හරි මේකත් මෙතින් නෝට් එකක් දාගන්න. අපි ආයිත් කතා කරොත් රේඩියන් කෝණයක් හොයන්නේ චාප දෙක බෙදීම අරේ. මුළු වෘත්තයක් ගත්තාම මුළු වෘත්තයේ අංශක 360ක් අපි 360කට බලනවා රේඩියන් කීයක් තියෙද කියලා. එතකොට මුළු වෘත්තයේම චාප දෙක 2πr එක බෙදන්න ඕන r වලින්. එතකොට 2π වලින් එනවා. එතකොට 360 කියන්නේ අංශක වලින් රේඩියන් වලින් 2π නම් 2.5 නම් අංශක 180 කියන්නේ 5 රේඩියන් වලින්. ඒ කියන්නේ මේක මේ දෙකෙන් බෙදුවට පස්සේ
180 කියන්නේ රේඩියන් වලින් 5 කියලා. ඔනෝකත් නෝට් එකට දාගන්නකො. ඊට පස්සේ පරිවර්තන සාධකයෙන් අංශක රේඩියන් කරන රේඩියන් අංශක කරන විදිහත් ඔහම කියලා දෙන්න. අංශක 360ක් කියන්නේ 2.5 රේඩියන් වලින්. අංශක 180ක් කියන්නේ රේඩියන් වලින් 5. හරි. දැන් මම ඊළඟට කතා කරන පරිවර්තන සාධකයෙන් කොහොමද අංශක එකක් රේඩියන් කීයද රේඩියන් එකක් අංශක කීයද කියලා. දැන් අපි කතා කරා. අංශක 180ක් කියන්නේ රේඩියන් වලින් 5 කියලා. අංශක 180ක් රේඩියන් වලින් 5 නම් රේඩියන් එකක් අපි රේඩියන් කතා කරන අංශකයක් කියන්නේ රේඩියන් වලින් කීයද? අංශකයක් රේඩියන් වලින් කීයද? දැන් මේ අංශක 180 අපිට සිද්ධ වෙනවා නේද? 180න් බෙදුවට පස්සේනේ අපිට අංශකයක් ලැබෙන්නේ. ඒ වගේම මේ 5 අපි 180න් බෙදන්න ඕන. 180න් බෙදුවේ මොකෝ අපි? 180න් බෙදුවේ අපිට අංශකයක් ගන්න ඕන හින්දා. අංශකයක් අපිට හොයන්න ඕන අංශකයන්නේ. එතකොට අංශකයක් කියන්නේ රේඩියන් වලින් 5 යට බෙදීම 180. හරි සරලයි. අංශක 180 කියන්නේ රේඩියන් වලින් 5 නම් අංශකයක් කියන්නේ රේඩියන් වලින් 5 යට 180. හරි. ඊළඟට අපි කතා කරමු රේඩියන් එකක් අංශක කීයද කියලා. ආයෙත් අපි මේ විදිහට පරිවර්තන සාධකය ලියා ගන්නවා. 180 අංශක 180ක් කියන්නේ රේඩියන් වලින් 5. දැන් අපි හොයන්න ඕන රේඩියන් එකක්. ඒ කියන්නේ අපි මෙතන 180 කියලා මෙහෙම ලියාගත්තා. අංශක 180. මේ රේඩියන් 5 නේ. මේ 5ට 5 කැපුවට පස්සේනේ අපිට රේඩියන් එකක් හම්බ වෙන්නේ. 5ට 5 මෙහෙම කැපෙනකොටනේ අපිට රේඩියන් එකක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තත් දැන් 5 වලින් කැපුවා නම් අපි මේ පැත්තත් 5 වලින් බෙදන්න ඕන. 5 වලින් කපන්නේ මුලින්ම 5 වලින් බෙදන්න ඕන. බෙදුවට පස්සේ තමයි මෙතන 5ට 5 කැපිලා රේඩියන් එකක් කියලා එන්නේ. එතකොට මෙතනත් 180 බෙදීම 5. එතකොට අපිට රේඩියන් එකක් කියන්නේ 180 බෙදීම 5. ඔන්න ඔහොම තමයි රේඩියන් එකක් කියන්නේ අංශක 180 සම වෙන රේඩියන් එකක් කියන්නේ 180 යට 5. හරි. දැන් අපි මේක මේ සාරාංශයක් විදියට ගත්තොත් මම දැන් මේ ටික මක් කරනවා. මේ ටික නෝට් එක දාගන්න. අංශක මේ පැත්තේ අංශක මේ පැත්තේ රේඩියන් කියලා අපි ලියුවා. හරි. අපි කොහොමද අංශකයක් රේඩියන් කරේ? අපි අංශකයක් රේඩියන් කරේ කොහොමද? අපි අංශකයක් රේඩියන් කරේ අපි ගුණ කරන්න ඕන 5 බෙදීම 180. අංශකයක් රේඩියන් කරන්නේ 5 බෙදීම 180. 5 යට 180 වෙන් බෙදන්න ඕන. මම ඒක ඉන විදිහ කලින් කිව්වනේ. ඊට පස්සේ රේඩියන් කෝණය අංශක කරන්න තියෙන්නේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ 180 උඩට එනවා. 180 උඩට එලා යටට 5 එනවා. එතකොට අංශක කෝණයක් රේඩියන් කෝණයක් අපිට අංශක කරන්න පුළුවන් 180 5 වලින් බෙදුවට පස්සේ අපිට අංශක කෝණයක් හම්බ වෙනවා. ඒ වගේම අංශක කෝණයක් රේඩියන් කරන්න නම් ගුණ කරන්න ඕන 5 යට 180. ඒක එන විදිය මම කලින් කියලා දුන්නා. මේ දෙක මතක තියාගත්තාම හොඳටම ඇති. ඔයාලට ඒක මතක් හිටින්නේම නැත්තම් අංශක රේඩියන් කරනකොට 5 උඩේ කියලා මතක තියාගන්න. අංශකයක් රේඩියන් කරනකොට 5 උඩේ කියලා මතක තියාගන්න. ඒක රේඩියන් කෝණයක් අංශක කරනකොට 180 උඩ තියෙයි කියලා මතක තියාගන්න. ඒක තමයි තියෙන ලේසිම ක්‍රමේ. නැත්තම් අර විදිහට හිතලා ගන්නත් පුළුවන්. මට අද කතා කරන්න තිබ්බේ ওই ටික තමයි. අපි තාත් වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්.